ප්ලෑන් කරලා තිබුණා නේ. හොඳට ගියා. මේ වඩද වැඩක්ද? පහට තියෙන වැඩක් 4 කාලේ. හරිද ගොඩක් කරලා තියෙනවා මේ වගේ මැජික් වැඩේ මොකද තත්ත්වය? මරු මේ සොනාලි මේ මැජික් බැලුවා මරි. ඔව් බැලුවා. හරිනේ? බැලුවා. හොඳයි. හරි නම් බලන්නේ වගේ. මෙයා දැන් හරි මාර මැජික් දාන්නේ හරිද? මේ අහන්නකෝ දැන් ඊට පස්සේ මම ඔයාගේ මැජික් වැඩේ බලලා මට පොඩි ඉන්ට්‍රස්ට් එකක් ඇවිල්ලා. මම ඉගෙන අප්පදා බැලුවා. අප්පදා බැලුවේ නෑ හොයලා බැලුවා. හරි. මොකද අර ඉන්ටර්නැෂනල් මේ මාර මේ රියැලිටි ෂෝස් වල මාර මැජික් තියෙනවා. ඒක ඊට පස්සේ මට හිතුණා ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ඔයාටත් දෙන්න ඕනි කියලා. පොඩි වැඩක් තියෙනවා. මේ සචිනී ඕනේ වැඩ වරද්ද ගන්න හදන්නේ සචිනී. ඔයාට අද ඕන මේ වෙලාවේ මට චැලෙන්ජ් එක දෙන්න පුළුවන්. මොකද්ද? ඒ කියන්නේ ඒක ඔයාට චැලෙන්ජ් එකද? ඔයා කරේ අමුතු විදිය කියන්නේ වෙනස් විදිය මැජික් කියන්නේ. ඒකට වඩා අමුතුම විදිය දෙයක් තමයි මේ මැජික් වල තියෙන්නේ. දැන් පරකුයි. හටනේ යන්නේ එච්චරලා යන්නේ පොඩි වෙලා යන්නේ. ඉස්සරහට? ඔව් මේ ළඟ තියෙනවා තැන. මොකද කියන්නේ? සොනාලි යන්න. ඈ? අපි නිකන් ඕන්ඩි වෙන්න බෑ හරියට කරන්න ඕනේ. පොඩි මං කෝල් එකක් ගන්න ඕනේ. හෙලෝ යසස් මේ අර අතන ඉන්නවද අර කඩුවල එතනද ඉන්නේ මේ අර මං කියපු වැඩේ අපේ මාධවයට ඔව් තව යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා අපි දැන් එන්නද හා රයිට් අනේ අපි මේ විනාඩි 5ක වගේ දුරින් මට මතක් වුණා හරි ඕකේ බයි යා ඔය ඉස්සරහින් සතේ කොහෙද ඔතනින් දකුණ මේ වමට දකුණ දන්නේ මේ තැනට ආවම මොන වගේ ෆීල් එකක්ද දෙන්නේ මම? එමේ සිරාට හරිනේ කොහෙද යන්නේ? ඒක තමයි මේකේ ෆීලිං එක. හා? පොඩ හොල්මන් කවන්නේ අපිත් හොල්මන්කින් දවලන්නේ. Are you ready? අර බෙන් සචි නිකන් කිලෝ ගන්න අද තමයි. යංකෝ. මේක මම කරලත් නෑ මම දන්නේ නෑ. නමුත් මේක මෙහෙම දේවල් වෙනවා කියලා මෙතන මේ වගේ දේවල් වෙනවා කියලා මට ආරංචි. මටත් ඕනේ ඔයත් ඉන්න වෙලාවේ එක්ස්පීරියන්ස්. හලෝ හලෝ. සචිනී වෙල්කම්. සචිනී හම්බුණා. ඔයාට කාලෙකින් නේ හම්බුනේ? සාරේ කාලේ. අපිට අර හම්බුනේ කී ඉවෙන්ට් එකකින්. මේ සොනාලි. හලෝ. හලෝ සිනානේ අපේ ඩාන්ස්. මේ හරිනේ. හරි. අර ඔයා මාධවගේ මැජික් දැක්කනේ අපේ ෂෝ එකේ. අර මම වැඩ කිව්වේ අර මේක හොඳයි ඔයගොල්ලෝ ආපු එක. මොකද පොඩි සිදුවීමක් තියෙනවා මම හිතන්නේ දැන් මාධවගේ අර අద్భుත දේවල් එක තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මම හිතන්නේ අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. අපි අතුලට යන්න. මේ කොහෙද අපි ඉන්නේ? මේ අපි ඉන්නේ සැන්චුරි ලොජ් කියලා. මේ සැන්චුරි ලොජ් කියන එක ඇත්තට මේක බංගලෝ එකක්. මේකේ හිස්ටොරිකල් ස්ටෝරි එකක් තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී කාලේ වෙච්ච සිදුවීම් වගේක් තියෙනවා. නමුත් ඊට පස්සේ වෙච්ච දෙයක් තමයි අද මම මේ කතා කරන්නේ. අපි අතුලට ගිහිල්ලා මාධව ඔල්රෙඩි බය වෙලා ඉන්නේ. හොල්මන් ඉන්නවද කියලා. හොල්මන් ඉතින් මෙහෙමයි. හොල්මන් කියන එක එක එක්කෙනා දකින්න වෙන විදිහකනේ. අපි අතුලට ගිහිල්ලා කතා කරමු. හරි හරිනේ. හරිනේ. අපි සිදුවීම ඇත්තටම වෙලා තියෙන මේ කාමරේ. මේ කාමරේ අවුරුදු 20කට කලින් වෙච්ච සිදුවීමක් තමයි මේ කාමරේ වහලා දාන්න හේතුව. මේ කාමරේ නෑ මේ කාමරේ කට්ටිය අරිනවා. හැබැයි අරින්න සුද්ධ කරන්න පොඩි දේවල් වලට විතරයි. නමුත් ඒ සුද්ධ කරත් යම් සිදුවීම් මේ කාමරය ඇතුළේ වෙනවා. ඉතින් අද අපිට එන්න විශේෂ හේතුවක් තියෙනවා. මම ඇතුළට ගිහින් කියන්න. You okay? Bye වෙන්න. අපි එන්නද? ඉන්න. ඒක කරලා කොහොමද? අපි මේ 4 දෙනාට වාඩිනේ.
අරිනි සුනාලි මේ පැත්තේ මාධවයි සචිනි මාතේ වගේ. ඔය බටයි. ඔය බයලන්නේ. බය වෙන්න එපා මෙහෙමයි. මම ඇත්ත කතාව කියන්නේ. මේ කාමරේ අවුරුදු 20කට කලින් යම් දෙයක් සිදු වෙනවා. මේ කාමරේ ඇත්තටම අවුරුදු 16ක ගෙවල් කෙනෙක් හිටපු කාමරයක්. නමුත් අවාසනාවන්ත සිදුවීමකට යට මුහුණ පානවා. අද ඔයගොල්ලන්ට එන්න කිව්වේ මම ඇත්තට මේ දෙන්නේ මේ දෙන්නත් එයි කියලා ඔය දෙන්නට මම සචින්ට කිව්ව පුළුවන් නම් මාධව අරන් එන්න කියලා තව දෙන්නෙක් ආපුත් හොඳයි. අද වගේ දවසක තමයි කියන්නේ අවුරුදු 20කට කලින් ජූලයි අද වගේ දවසක තමයි මේ සිදුවීම. මේ ගර්ල්ගේ කාමරේ එයාගේ ට්‍රංක පෙට්ටිය. මේ ට්‍රංක පෙට්ටිය අපි හිතනවා යම් යම් දේවල් අපිට එදා වෙච්ච සිදුවීම් පිළිබඳව මතක් කිරීමක් සමාජයේ ප්‍රශ්න විසඳගන්න තුඩු දෙන සාධකයක් හොයාගන්න පුළුවන්. මොකද මේ ගෙදර ඉන්න අය තාම කියන මේ කාමරේ කොච්චර පිළිවෙලට කරන්න හදුවත් පිළිවෙලට තියන්න බෑ කියලා. ඉතින් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. මම මේ ට්‍රංක පෙට්ටිය අරිනවා. ඊට පස්සේ බලමු මොකක්ද අපිට එතන මෙහාට තියෙන්නේ.
මොකක් හරි අපිට සිග්නල් එකක් දෙන්න. සොනාලිව බය නැහැ. මට හිතෙන්නේ මේ කැසට් එකේ තමයි ප්‍රග්‍රෙෂන් දුන්නේ. ඒ කාලේ මම හිතන්නේ බලන්න. අපිට අපේ ටේප් රෙකෝඩ් එකක් නැහැ ඒක ප්‍රශ්නේ. අපි අහන්න පුළුවන්. හරි ක්‍රමයක් තියෙනවා. සොනාලි මේක තියා හොඳට බලන්න. පිටිපස්සට හොඳට හිටගෙන වාඩි වෙන්න හේතු වෙන. සොනාලි වගේ ඇඟිලි දෙක මම අර කන් දෙක ඇතුළට හොඳට කිසිම දෙයක් ඇහෙන්නේ නැති වෙන තද කරලා ඇස් දෙක වහගන්න. ඇස් දෙක වහගන්න. ඇස් වහගන්න. මොකද වෙන්නේ? කවුද කතා කරන්නේ? බේර ගන්නද? හයියෙන් කියන්නේ? එයාව බේර ගන්නලු එයාව නිදහස් කරන්න පුළුවන් එකම විදිය මේ යටිසැකිල්ල ඔලුවට අරන් මොකද වෙනව වයිට අතට අරන් මේ මන්ත්‍රිය ජප කරන්න. කවුද කිව්වේ? දන්නේ නැහැ මම සාර. කවුරුත් කතා කරන්නේ? කවුරුත් කතා කරන්නේ නැහැ. ඔයා කන් දෙක තද කරන්නේ හිටියේ. මට කිසිම දෙයක් ඇහෙන්න විදියකුත් නැහැ. මේ අට සැකිල්ල ගන්න නෙමෙයි. ඔව් එක අරන් මන්ත්‍රය ජප කරන්න කිව්වා. හරි. බය වෙන්න එපා. ඔයාට බය වෙන්න හේතුවක් නැහැ. මම මේක කන්ට්‍රෝල් කරනවා. ආයම දැස්වාගෙන මෙතන ඉඳන් ඔයාලට දැනෙන හැම දෙයක්ම හොඳට ඔයගේ කියන්නේ ඔයාලට දැනෙනවා නම් දෙයක් කොතනද දැනෙන්නේ කීපාරක් තට්ටු වෙනවා නම් තට්ටු කීපාරක් දැනනවද ඒ වගේ දේවල් ඔළුවේ මතක තියාගන්න මොකොත් කියන්න එපා බය වෙන්න එපා බයද නෑ හරි ඇස් දෙක වහන්න අපි බලමු ඇස් වහගෙන කියන්නේ ඔයාලට තට්ටු කරනවා දැනනවද කීපාරක් තට්ටු කරනවද දැන්? තුන් පාරක්. තුන් පාරක්? ඇස් අරින්. තව පාරක් ඇස් වහන්න. අන්තිමට තට්ටුව දෙන්නේ කොතනද කියලා පෙන්නන්න. පිටිපස්සේ. වාට නහයත් තට්ටු කරනවද දැන්? කන ගාව තට්ටු කරනවද දැන්? ඔව් ඉස්සර. සොනාලි අපි කවුරුත් තව තට්ටු කරනවා දැක්කේ නැහැ. ඇත්තටම මේ ඇටසැකිල්ලයි මම තට්ටු කරේ 9 කන ඊට පස්සේ මේ. හරි. මට හිතෙන්නේ මෙතන අපිට අద్භූත බලවේගය ඇවිල්ලා ඉන්නවා. අපි යාට ඉංගියක් දෙන්න කියමු. අපි කියමු අපිට සිග්නල් එකක් දෙන්න කියලා. ඔයගොල්ලන් කියනවා කරන්ට් එක නැහැ. බලන්න ඔයගොල්ලෝ පරීක්ෂා කරන්න.
මොකද මොන හරි අද්භූත බලයක් තියෙනවා ඔයාලට පේන ලයිට් එක පත් වෙනවා. ඒ කියන්නේ මෙතන ඒකේ සෝස් එකක් තියෙනවා. අපි මේ බෑග් එක සචිනාට නෙමෙයි මම දැන් ඉන්න පුළුවන්. ඔව් බලන්න. ඊට කලින් අපි මේ ට්‍රංක පෙට්ටිය තව පාරක් බලමු. අපි ඕම් වාඩියලින් අපිට පේන මේ ට්‍රංක පෙට්ටිය ඇතුලේ. මාතර වාට පොඩ්ඩක් හිට ගන්න. හිටගෙන මේ බොක්ස් එක පිටිපස්සේ හිට ගන්න. කිසිම කෙනෙකුට එන්න බැරි වෙන්න කිසිම දෙයක් වෙන්න බැරි වෙනවා මේ මෙහෙරේ හිට ගන්න. ඔයාලට පේනවනේ හැමදේම මේ ඔතන ඔය විදිහට ඉන්නේ. අපි මේ වෙලාවේ මේ ආත්මෙට අපිට පෙනී හිටින්න කියලා අපි කතා කරමු. මොකද නැත්තම් අපිට මේක වයින් තන. ඔයාලට පේනවනේ හැමදේම පෙට්ටි පිටිපස්සේ. මෙතන ඉවත් වෙලා යන්න. මම හිතන්නේ ප්‍රශ්නේ නැහැ. පිටිපස්සේ හරි. බය වෙන්න එපා. අයිතනේ අපිට ප්‍රශ්න ඉදිරි කරන්න පුළුවන් නැහැ. මේ අద్భుත බලය පිටිපස්සේ ලොකු එනර්ජි එකක් තිබ්බා. ඒ එනර්ජි එක මේ කාමරේ හිර වෙලා ඉන්නේ. ඒ එනර්ජි එක තමයි මට කතා කරන්නේ. ඒ එනර්ජි එක තමයි මේක හරහා අපිට අවශ්‍ය එනර්ජි එක උරුම දෙන්න. බල්බ් එක පත්. ඒ එනර්ජි එක නැති කරන් තියෙන එකම ක්‍රමය තමයි එනර්ජි එක ඉවර කරලා. මම හිතන්නේ මේ බල්බ් එක පුරව ප්‍රතින. එනර්ජි එක ඉවර. Thank you. මම හිතන්නේ අපේ ප්‍රශ්නේ. මොකද ඔයාලා පටන් ගන්න යවන්නේ හොල්මන් ගැන. කවුද හොල්මන් වලට බය නැහැ කියන්නේ? හොල්මන් විශ්වාස කරන්නේ. මම කිය හොල්මන් කියන්නේ ඒක නේද? මට නාදී නම් උඩට වෙනස් කරලා හැබැයි එක දෙයක් තියෙනවා. කිසිම හොල්මනකට කිසිම අద్భుත බලයකට අපිට හානියක් කරන්න. ඒ හානිය කරගන්නවා නම් අපිට තිබෙන. ඒද බය නැහැ. මෙතන ඉඳන් අපි නිකන් Sure. This is not what I expected. Sure? Sure. Kami ba? Ha? Bye.
කොහොමද මේ challenge එක? මගේ නෙමෙයි අතන ඇසස් ඒ challenge මට ඇසස් මේක ගැන කිව්වා. මේ අමුතු concept එක ගැන. මට ඇත්තටම තනියෙන් ඉන්න බය හිතුණා. මම වැඩි කියන්නේ සචින් ඉන්න. ඔව්. ඊට පස්සේ මං හිතුවා ඔයාවත් ඔයාද මේ ඉන්න එක. මේ දෙන්න ගැන විශේෂ නෑ මේ දෙන්නත් මේ ඔයාට ඇත්තටම ඇහුණාද? ඇත්තටම නෑ. කවුද කතා කරන්නේ? ගෑනු කෙනෙක් කතා කරා. එයාව බේරගන්න කියලා. මොකද කියන්නේ? එයාව බේරගන්න කිව්වා. බේරගන්න නම් අර ඇටසකිතට මන්ත්‍රයක් ජප කරන්න. ඔයාට දැනුන්නේ නැද්ද නේද? මට පිටිපස්සට ගියාම මොකක්ද කියන්නේ වයිබ් එකක් දැනුණා. හැබැයි මම එක්ස්පෙක්ට් කරේ නෑ කෙනෙක් එකපාරට නේ. අපි කවුරුත් එනවා දැක්කේ නැහැ කවුරුත් ඉන්නේ නැහැ බොක්ස් එකට ඔයාලා ඒක 100% ෂුවර්. ඒක මම දැක්කම දැක්කේ මම පිටිපස්සට ගිහිල්ලා මට පිටිපස්සම හිටගන්න කිව්වද ඒක? මම හිටගත්තේ ඉතින් දැන් බොක්ස් එක මෙහෙමද තියෙන්නේ. මට මේ පැත්තත් හොඳට පේනවා මේ පැත්තත් පේනවා. අනිත් පැත්ත ඔය දෙන්න ඉස්සරහ පැත්ත වල සයිඩ් එක මම හිතන්නේ සුදායට හොඳට. මම එක්ස්පෙක්ට් මම කිව්වට මම මේ විදිහට එක්ස්පෙක්ට් කරේ නෑ. good job. එන ඉතිවිසෝ කියාගෙන යන්න. අද නිදා ගන්න මේක නිතරම මෙතන ඉවරයි. ඉවරයි නේ. chapter close. යන්න යන්න. පොඩි බබා හම්බෙනවා විතරද? And see you. See you guys. How do you get it work? අපිට කියන්න. අනිවාර්යෙන් කියන්න. අපි ගවේෂණය කියන්නේ. අනිවාර්යෙන්. Please.